ආයුබෝවන් යාළුවනේ සිකුරු හතේ YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඉන්න අදත් අපි ඔයාලට බලාපොරොත්තු වෙන හිටපු විවාහමංගල යෝජනා ගැන වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේ විස්තර කියන්න කලින් ඔයාලට මතක් කරනවා තාමත් ඔයාලගේ විවාහමංගල යෝජනාව ඔයාගේ දුවගේ පුතාගේ විවාහමංගල යෝජනාව අපේ channel එකේ පළ කරගත්තේ නැත්නම් ඉතින් අපි දාලා තියෙනවා අපේ WhatsApp අංකය. ඔයාලට පුළුවන් ඔයාලගේ විස්තර අපිට එවලා ඔයාලගේ විවාහමංගල යෝජනාවත් අපේ channel එකේ පළ කරව ගන්න. එතකොට ඔයාලට ඉක්මනින්ම ඔයාලට ගැළපෙන කෙනෙක් ඔයාගේ දුවට පුතාට ගැළපෙන සහකාරියෙක් හෝ සහකාරියක් හොයාගන්න පහසු වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ පණිවිඩයත් ඔයාලට මතක් කරගෙන ගමන්න අපි යමු අද විවාහමංගල යෝජනා මොනවද කියලා බලන්න. දැන් අපි යමු ගාල්ල පැත්තෙන් කොල්ලෙක් ගැන විවාහමංගල යෝජනාවක් බලන්න. වයස අවුරුදු 23ක කඩවසම් පිරිමි ළමයි ගැන තමයි මේ විස්තර කියන්න හදන්නේ. මේ තරුණයා අඩි 5 අඟල් 3ක් උසයි. ඉතින් ඔයාලට පේනවනේ යාළුවනේ හොඳ වයසක හොඳ පෙනුමක් තියෙන පිරිමි ළමෙක්. මේ තරුණයා සැලොන් එකක තමයි තමන්ගේ හැකියාව කරගෙන යන්නේ. ඔහු විවාහයට හොයන්නේ වෙනහපත් ගැහැණු ළමෙක්. විශේෂයෙන් ඔහු කරගෙන යන හැකියාවට ඔහු ජීවිතේ අනාගත බලාපොරොත්තු වලට උදව් වෙන ඔහුට හයියක් විදියට ඉන්න ආදරණීය බිරිඳක් තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙයා මේ තරුණයාගේ පෙනුමට විස්තර වලට කැමති නම් ඔහුගේ වයසට ඔයාගේ ඔහු හොයන ගති ගුණ වලට ඔයා ගැලපෙනවා නම් ඔයාලට කරන්න තියෙන එක දෙයයි ඉතින් අපි දාලා තියෙන දුරකථන අංකය ගන්න ඔහුට ඇමතුමක් ඔයාගේ විස්තර කියලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලා ගැලපෙයි. ඊළඟට අපි ඔයාලට විවාහමංගල යෝජනා කරගෙන ඉන්නේ වයස අවුරුදු 42ක හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක්. අඩි 5යි අඟල් 5ක් උස මොහු දැනට සේවය කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ. වැඩිදුර විස්තර ගැන කියනවා නම් ඔහු තමන්ගේ පෙර විවාහයෙන් වික්කසාද වුණ කෙනෙක්. ඉතින් ඔහු දැනට විවාහයට හොයන්නේ තමන්ගේ පෙර විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්නුණු කෙනෙක්. විශේෂයෙන් දරුවෝ නැති කෙනෙක්. ඉතින් ඔයා මොනවා හෝ හේතුවක් මත ඔයාගේ කලින් විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්න කෙනෙක් නම් ඔයාට දරුවෝ නැත්තම් ඔයාට පුළුවන් ඔයා හිතනවා නම් ජීවිතය අලුතෙන් පටන් ගන්න අලුත් විවාහයකට ආවම උත්සාහ කරලා බලන්න. ඔයාට මේ විවාහමංගල යෝජනාවට උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද ඒකම රජීය රැකියාවක් තියෙන හොඳ ආදායමක් තමන්ට කියලා ස්ථිර ආදායමක් තියෙන පිරිමි කෙනෙක්. ඉතින් අපි තිරේ දාලා තියෙන්නේ ඔහුගේ දුරකථන අංකය. ඔයා මේ විස්තර වලට මේ පුද්ගලයාට කැමති නම් දුරකථන අංකය අරගෙන ඔයාගේ විස්තරات කියලා කතා කරලා බලන්න. සමහර විට මේ විවාහමංගල යෝජනාව ඔයාට වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තමයි අද දවසේ සිකුරු හතේ විවාහමංගල සේවයෙන් ඔයාලට අරගෙන එන අවසන් විවාහමංගල යෝජනාව. මේ විවාහමංගල යෝජනාව අපි අරගෙන ඉන්නේ වයස අවුරුදු 28ක කඩවසම් තරුණයෙක්ගෙන්. ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ තමයි ඔහුගේ නිවස පිහිටලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට මේ තරුණයා විදේශගත වෙලා තමයි ඉන්නේ. ඔහු 38ක ඇඟලුම් ආයතනයක විදායක ශ්‍රේණියේ හැකියාවක් කරන කෙනෙක්. අතරම ඔහු පිටරටක හොඳ ආයතනයක හොඳ රැකියාවක් කරන කෙනෙක්. ඔහුට මෙහි ලංකාවේ තමන්ගේ කියලා නිවසකුත් තියෙනවා. ඉතින් ඔහු තමන්ගේ විවාහයට හොයන්නේ විදේශගත වෙන්න කැමති ගෑනු ළමෙක්. ඉතින් ඒ ගෑනු ළමයිත් ඉන්නවනේ. අතරම හොඳ ලස්සන කොල්ලෙක් කසාද බඳලා හොඳ රටකට වෙලා ජීවත් වෙන්න තියෙනවා නම් මේ කාලෙ හැටියට අපේ ගෑනු ළමයින්ට ඉතින් ඊට වඩා හොඳ විවාහමංගල යෝජනාවක් තියෙන විදියක් නෑ. ඉතින් ඒ නිසා හොඳ වයසක ඉන්න ලස්සන කුඩු ළමෙක් කෝල් එකක් අරගෙන තිරේ දාලා තියෙන අපේ ඔහුගේ දුරකථන අංකය අන්තිමක් අරගෙන ඔයාගේ විස්තරات කියලා බලන්න. සමහර විට විවාහයෙන් පස්සේ රට ගිහින් හොඳට ජීවත් වෙන්න chance එක මේක වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් යාළුවනේ අද අපි ඔයාලට අරගෙන ආපු විවාහමංගල යෝජනා ගැන සේම විස්තර මේ වෙද්දි කියලා ඉවරයි. එහෙනම් ඔයාලට තියෙන්නේ ඔයාලට හරියන කෙනෙක් හිතට ගැලපෙන කෙනෙක් ඉන්නවා නම් අපි තිරේ දාලා තියෙන දුරකථන අංකවලට ඇමතුමක් අරගෙන බලන්න. තාමත් ඔයාලට හරියන කෙනා ලැබුණේ නැත්නම් තවදුරටත් අපේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ගොඩාක් ආදරෙන් ඔයාලට ඉල්ලන ගමන් අදට ඔයාලගෙන් සමුගන්නවා. ඉක්මනින් මලිත් විවාහමංගල යෝජනා සහිත වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.